මගේ රත්තරන් යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ අදත් සාදරයෙන් පිළිගන්නවා. තව මගේ channel එකේ තලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි යන්නේ Extreme Car Driving Simulator කියන ගේම් එකේ රහස් ස්ථාන ටිකක් ඕගොල්ලන්ට පෙන්නන්න. ඉතින් ඕගොල්ලන්ට මේ ගේම් එක Google Play Store එකෙන් හරි Apple App Store එකෙන් හරි දාගන්න පුළුවන්. ඉතින් මම මේක දැනටමත් දාගෙන තියෙන්නේ. මම ගහලා තියෙනවා මේක. ඉතින් මම මේකේ ගහන කාලේ පුරාටම හොයාගත්ත රහස් ස්ථාන 4ක් අද ඕගොල්ලන්ට පෙන්නන්නයි යන්නේ. ඉතින් එහෙනම් අපි ගේම් එකට යමු. ඔන්න ඉතින් දැන් ගේම් එක ලෝඩ් වෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ගේම් එක ලස්සනට සුපිරියට දාදිනවා. මං ගා සුපිරි කාර් එකකුත් තියෙනවා. අපිට තව කාර් ගොඩක් තෝරගන්න පුළුවන්. චුට්ටක් යනවා පොඩ්ඩක් ලෝඩ් වෙන්න. ඉතින් යාළුවනේ ඔන්න ගේම් එක ලෝඩ් කරා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ කාර් කලෙක්ෂන් එකේ ගොඩක් 12ක් තියෙනවා 35න්. ඉතින් මම මේ කාර් එක පාවිච්චි කරනවා. අපි එහෙනම් දැන් ඩ්‍රයිව් කරලා රහස් ස්ථාන ටික හොයාගන්න ලෑස්ති වෙමු. ඉතින් මම සිංගල් ප්ලේ එකේ යනවා. ඕගොල්ලන්ට මල්ටි ප්ලේ එකක් බලන්න ඕන නම් මගේ channel එකේ comment section එකට ගිහිල්ලා comment කරන්න මල්ටි ප්ලේ වීඩියෝ එකක් ඕනි කියලා. ඒක ළඟදී ලබා දෙන්න. ඔන්න ඉතින් අපි පළවෙනි රාස්තනට යන්න. අපි පටන් ගන්න තැන ඉඳන් වම් පැත්තට යන්න. ඕ සමහරන්නේ යාළුවනේ දන්නේ නැති ඉතින් දාන්න උන් වෙනවා මේ කප්පුණා. කමන්නේ අපි ඉදිරියට යමු. ඔන්න ඉතින් යාළුවනේ අපි වම් පැත්තට හැරි ටික දුරක් ආවම ඔයගලන්ට පේනවා ගරාජ් එක. මේ ගරාජ් එකේ තමයි අපි මල්ටි ප්ලේයර් ගහද්දි ස්පෝන් වෙන්නේ. ඔන්න ඉතින් අපි මේක ඇතුළට සම්පූර්ණයෙන් යන්නේ නැතුව දොර ගාටලා චුට්ටක් ගියාට පස්සේ මේ උඩ තියෙනවා රවුම් වෙච්ච ඊතරයක් වගේ ලාංඡනයක්. ඒක ඔබාගෙන හිටියොත් අපිට එකපාරක් උඩ යන්න පුළුවන්. ඔන්න බලන්න ඒක ගොඩක් වෙලා ඔබාගෙන හිටියාම අපිට ගරාජ් එක හරහා වහල හරහා උඩට යන්න පුළුවන්. දැක්කද යාළුවනේ? මම දැන් ඉන්නේ ගරාජ් එකේ වහලේ උඩ. ඉතින් අපි කරන්න යන්නේ ගරාජ් එකේ වහල උඩට ආවම මේ පැත්තට ඇවිල්ලා යටට ගියාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් රහස් ගබඩාවක් වගේ තැන. ඉතින් guys කොහොමද පළවෙනි රහස් ස්ථානය? හොඳද? හොඳ නම් comment section එකේ comment එකක් දාගෙන යන්න. මම දාන හැම වීඩියෝ එකකටම ඕගොල්ලෝ මට like කරන්න, subscribe කරන්න, bell icon එක hit කරන්න. එතකොට අපේ channel එකට තවත් වර්ධනය වෙන්න ඕගොල්ලෝ ගොඩක් උදව් කරනවා. එහෙනම් guys අපි යන් දෙවනි ස්ථානයට. ඉතින් යාළුවනේ ඔන්න මම දෙවනි ස්ථානයට යන්න අපේ කාර් එක පොඩ්ඩක් වෙනස් කරනවා. මේ එහෙනම් අපි යන් වෙන කාර් එක තෝරගන්න. අපි ගාව තියෙන කාර් වලින් හොඳ එකක් ගමු. මේක හොඳයි. එහෙනම් යාළුවනේ අපි නැවත වතාවක් යන් අපේ දෙවනි රහස් ස්ථානය බලන්න. ඒකට අපි මෙතනින් කෙලින්ම යන්න ඕනේ. ඊට පස්සේ මෙතන හන්දියෙන් අපි හැරෙන්න ඕනි දකුණු පැත්තට. එතනින්
ගියොත් අපි මේ පැත්තට හැරුණාම සමායන යාළුවන්ට පොඩ්ඩක් පාර වැරදුනා. සමායන්න ඕනි. අපි මේ පැත්තට හැරෙන්නේ නැහැ. අපි කෙලින් යනවා. මේකෙන් කෙලින් යනවා. කෙලින් ගියාට පස්සේ මෙතනින් තමයි දකුණට හැරෙන්නේ. හැරුණාම ඔයගොල්ලන්ට පේන්න තියෙනවා එයාපෝට් එකේ එන්ට්‍රන්ස් එක. අපි කරන්න ඕනි මේ පාලම යටට ගිහිල්ලා කහපාට බැරියර් එක පටන් ගන්න දැනට නවත්තන්න. ඒ කියන්නේ මෙන්න මෙතන. ඔන්න අපි මෙතන ඉඳන් අර මම ඔයගොල්ලෝ කලින් කියලා දීපු විදියට මේ රවුන්ඩ් වෙලා තියෙන ඊතලේ ලාංඡනය ගොඩක් වෙලා ඔබාගෙන හිටියොත් අපිට මේකේ වාල හරහා උඩට යන්න පුළුවන්. ඔන්න යාළුවනේ ඉතින් දෙවන රහස් ස්ථානයටත් අපි ආවා. මේක නිකන් මේ හයිවේ පාලම උඩ හදපු මේ බිල්ඩින් එකේ උඩ තට්ටුව. ඉතින් මේක වෙලා අපි ඩ්‍රයිවිං කර කර විනෝදයක් කරගන්න පුළුවන්. වට ගහන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න අපේ දෙවනි රහස්තනටත් අපි ආවා. එහෙනම් යන් අපි තුන්වෙනි රහස්තන බලමු. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔන්න අපි ආයි පාරක් ආවා පටන් ගන්න තැනට. දැන් අපි යන්නේ තුන්වෙනි රහස්තන බලන්න. මේක ගොඩක් අය දන්නේ නැති තැනක්. මොකද ඒක තියෙන්නේ ඔෆ් රෝඩ් හරිය හින්දා. එහෙනම් අපි යන්න. පටන් ගන්න තැනින් කෙලින්ම තියෙන හන්දියෙන් දකුණු පැත්තට හැරුණා අපිට යන්න පුළුවන්. එතනිනුත් අපි කෙලින්ම ගිහිල්ලා මේ වංගුව ගත්තට පස්සේ තියෙන මන්සන්දියෙන් සමායන යාළුවෝ පොඩ්ඩක් ගේම් වල ලෝඩ් වෙනවා. එතනින් අපි කෙලින්ම ගිහිල්ලා හම්බෙන හන්දියෙන් දකුණු පැත්තට හැරුණාම අපිට යන්න දෙසි. දන්නේ නැද්ද ඉතින් දාන්න උන් වෙනා ගලට හැප්පුණා. කමන්නේ අපි ඒ පාර ගහගත්ත හැප්පුණා. පාර තව ගහගත්තා හැප්පුණා. ඊයේ මට හොඳට ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ පාලනේ එගොඩුනාට පස්සේ ඊළඟට පේන හන්දියෙන් අපි යන්න ඕනි වම් පැත්තට. මෙන්න මෙතනින් වම. අපි යන්ද යාළුවනේ මම චුට්ටක් හිර වෙලා තියෙන්නේ. මං මේ ආරිය. එහෙනම් යාළුවනේ අපි යමු. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතන චුට්ට දුරක් ගියාට පස්සේ තියෙනවා යම් ගුහාවක වගේ පොඩි එන්ට්‍රන්ස් එකක් තියෙනවා. එන්නේ එතනට ඇතුළට ගියාට පස්සේ මෙන්න මෙතන ඇතුළට ගිහිල්ලා බාගෙත් දුර ගියාට පස්සේ ඕගොල්ලෝ අර මං කියලා දීපු විදියට බිත්ති හරහා උඩට යන්නේ කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ඒක බාගෙට කරලා නැවතුනොත් ඔන්න ඔක තමයි වෙන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන් මේක කරන්න ඕනේ. ඔන්න ආවේ අපි එහෙම ආයි පාරක් කරලා බලමු. ඉතින් ඕගොල්ලෝ දකින්නත් ඇති මම හරියටම ස්පෝන් උනේ වලහෙට එහා පැත්තේ. ඉතින් ඒ වල තියෙන තැන අපිට අතනින් උනත් පේනවා. ඉන්න මම ඕගොල්ලන්ට එක පෙන්නන්නම්. මේ හොඳට බැලුවොත් අපිට ලොකු දුඹුරු වලයක් හිටගෙන ඉන්නවා පේනවා. ඔන්න බලන්න. අර දැක්ක නේද? ඉතින් ඔන්න අපි අපේ තුන්වෙනි රහස්තනටත් ආවා. එහෙනම් අපි අපේ හතරවෙනි සහ අවසාන රහස්තනට. ඉතින් යාළුවනේ ඔන්න අපි අපේ හතරවෙනි සහ අවසාන රහස්ථානය වෙත. ඒක තමයි චුට්ටක් කියන්න අමාරු. හැබැයි ඒක සුපිරි. ඔන්න බලන්න. ඉතින් ඒකට අපි මේ මෙතනින් කෙලින්ම යන්න ඕනි. මෙතන හන්දිනුත් කෙලින්ම යන්න ඕනි. ඊට පස්සේ ඊළඟට අහුවෙන හන්දියෙන් තමයි අපි දකුණට හැරෙන්නේ. ඕගොල්ලන්ට මතක ඇති අපි අර එයාපෝට් පාලමයට ආපු රහස්තනට කිට්ටුවෙන්ම මේක තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති මෙතන තියෙන රෑම්ප් එකක්. ඒ රෑම්ප් එකෙන් ගියාම තමයි අපිට අපේ තැනට යන්න පුළුවන්. ඉතින් යාළුවනේ හැමෝටම එකපාර හරියන්නේ නැහනේ. අපි ආයි පාර වේගයෙන් යන්න බලමු.
ඔන්න ඉතින් මම දෙවෙනි පාරට යන්න හදන්නේ. කොහොම හරි අපි මෙතන උඩ ලෑන්ඩ් කරගන්න ඕනේ. පොඩ්ඩක් ගියා වැඩි. ගණන් ගන්න එපා. ආයි පාරක් හරියට කරලා බලන්න. ඔන්න ඉතින් යාළුවෝ තුන්වෙනි පාටත් අපි යනවා. ඔන්න ඔයගොල්ලෝ මේ තට්ටුවට ආපු ගාම මං වගේ රෑම්ප් එකේ වැදෙන්නේ නැතුව ගාන්න බ්‍රේක් ගහලා නවත්ත ගන්න ඕනේ. එහෙනම් චුට්ටක් මම උඩ තට්ටුවට ගියාම ඕගොල්ලන්ට ආයි ගන්න. ඉතින් යාළුවනේ මම සාර්ථකව උඩ තට්ටුව නැගගත්තා. දැන් එහෙනම් මම පෙන්නන්න යන්නේ හතරවෙනි සහ අන්තිම රහස් තැන. ඉතින් ඒකට ඕගොල්ලෝ කරන්න තියෙන්නේ මෙන්න මේ අස්සේ මුල්ලට කොහොම හරි ඕගොල්ලන්ගේ කාර් එක දාගන්න. ඕගොල්ලන්ට පේනවත් ඇති මෙතන. අස්සේ මුල්ලක් තියෙනවා. ඒ මුල්ලට ඕගොල්ලෝ කාර් එක දාගත්තාම ඕගොල්ලන්ට ඉතාම ලේසි ඒ රහසට යන්න. ඔන්න යාළුවෝ මේ මෙතෙන්ට දාගන්න ගත්ත විතර ලේසිත් නෑ. ඒ වුණත් ඔයගොල්ලෝ එකපාර ගියේ නැත්තම් මං කියපු විදිහට මෙන්න මේක ඔබලා ආයෙ පාර රිවර්ස් කරලා බලන්න. එතකොට පොඩ වැටෙනවා. ඔන්න යාළුවනේ අපි අතුවට වැටුණා. එහෙනම් අපි වාහනේ කෙලින් කරගෙන අපේ අලුත් රහස් ඩ්‍රිෆ්ටිං කරන තැන බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න සුපිරියටම අපිට ඩ්‍රිෆ්ට් ගන්න පුළුවන් මේක ඇතුලේ. නියමයි. ඉතින් එහෙම තමයි අපේ channel එකේ අලුත්ම වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ ගේම් එකේ මල්ටිප්ලේයර් එකක් ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඉක්මනින්ම ඕගොල්ලොත් එක්ක එන්නම් මේ හෙවිදු හසරල් YouTube channel.